කොහොමද මගේ යාළුවන්ට ඔන්න අදත් මම ආවා ඔයාලගේ ගෙදරට ලස්සන වීඩියෝ එකක් අරගෙන. අද මං ඔයාලට රසම රස මැලයක් චාරුවක් හදන විදිහ කියලා දෙනවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි මැලයක් චාරුවක් හදන්න දන්නේ නැති අයත් ඉන්නවා ඇතිනේ නේද? ඉතින් එයාට මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. ලස්සනට, රසට, පාටට, ගුණට මේ හැම දෙයකම හරියන විදිහට මේ අච්චාරු එක හදන විදිහ මම ඔයාලට පියවරෙන් පියවර ලස්සනට කියලා දෙනවා. ඉතින් එක තැනක්වත් මග අරගන්න නැතුව දිගටම බලන්න. මැලි අච්චාරුවක් කිව්වහම සාමාන්‍යයෙන් අපිට ගොඩ වෙලාවක් යනවා, ගොඩක් වෙලාව ගත කරන්න වෙනවා කියලා අපි මේ වගේ කෑම හදන්න ටිකක් කම්මැලි වෙනවනේ. ඉතින් එහෙම නැතුව මේක ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔයාලා දිගටම රැඳිලා ඉන්න මම මේ හැමදේම පහසුවෙන් කරගන්න විදිය තමයි මේ කියලා දෙන්නේ. අපිට මේකට අවශ්‍ය වෙන දේවල් සාමාන්‍යයෙන් අපිට ගෙදර තියෙන දේවල්ම තමයි මේකට පාවිච්චි කරගන්නේ. අපි අබ ටිකක් ගන්න ඕනේ. අබ එකට අපි විනාගිරි ටිකකුයි, කුරුණු පොතු කෑල්ලකුයි, ඉඟුරුයි, සුදු ලුණුයි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන, හොඳට පේස්ට් එකක් වෙන විදිහට. මේ මම බ්ලෙන්ඩර් එකේ කප් එකටම තමයි මේ ඔක්කොම එකතු කරගන්නේ. ඔයාලට මේක ගලේ අඹර ගන්නත් පුළුවන්. හොඳට හැබැයි අඹර ගන්න නම් ඕනේ. මැලි අච්චාරුවට මූලිකවම ඕන වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි රටඉඳි. රටඉඳි හරිම ගුණයි. හොඳ රටඉඳි ගන්න. රටඉඳි එකේ ඇටේ ඉවත් කරලා මදය මෙන්න මේ විදිහට මම මේ පෙන්නන විදිහට සුද්ධ කරගන්න. එතකොට අපිට මේක හොඳට පොඩි කරගන්න පහසු වෙනවා. මෙන්න මේ විදිහට සුද්ධ කරගන්න. රටඉඳි සුද්ධ කරගන්නකොට රටින්දි ටික හොඳට හොදලා වේලලා අරගන්න. නැත්නම් ඒක වැලි වගේ තියෙන්න පුළුවන්. පිරිසිදු කරලා ගන්න එක තමයි හොඳ. රටින්දි මම මෙතන ග්‍රෑම් 200ක් විතර වගේ අරගෙන තියෙනවා. රටින්දි ගොඩක් දාන තරමට මැලේ අච්චාරුව රසයි. දැන් අපිට ඕන වෙනවා මේකට මාළු මිරිස්. මැලේ අච්චාරුවට අනිවාර්යයෙන්ම මාළු මිරිස් අපි එකතු කරනවා. එතකොට අන්නාසි එකතු කරනවා. කැරට් එකතු කරනවා, ලුණු එකතු කරනවා, සාමාන්‍යයෙන් අපි බී ලුණුත් එකතු කරනවා. මම මෙතන රතු ලුණු තමයි අරගත්තේ. ඒ වගේම කැරට්. මම අන්නාසි දාන්නේ නැහැ. මොකද අන්නාසි දැම්මොත් එහෙම අපේ මැලේ අච්චාරුව අපිට ටික දවසක් තියාගන්න බැරි වෙනවා. අපි ලුණු ටික එහෙම හොඳට සුද්ධ කරලා හොඳට ඒකේ වතුර ටික අයින් කරගන්න ඕනේ. ඒ වගේම කැරට් ටිකත් හීනයට කපාගෙන මාළු මිරිස් ටිකත් පොඩියට කපා ගන්න ඕන. ඔයගොල්ලෝ කැමති විදිහට කොටුවට හරි රවුමට හරි කපා ගන්න. මාළු මිරිස්, අවු මිරිස් මේ ඔක්කොම ටික අපි පොඩියට කපා ගන්නවා. මැලේ අච්චාරුව කල් තියා ගන්න ඕන නම් ඔයාලට ෆ්‍රිජ් එකේ තියා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මේ එකතු කරන ඔක්කොම දේවල් හොඳට වතුර ගතිය නැතුව එකතු කරගත්තොත් ටික දවසක් වැඩිපුර අපිට තියා ගන්නත් පුළුවන්. මේ වගේ කෑමක් හදාගත්තාම අපිට කන්න බැරි කෑමක් කන්න පුළුවන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා මේක රසට හදාගන්න මම මේ කියලා දෙන විදිහටම. දැන් මේ ඔක්කොම හීනීට මම මේ කපා ගන්නවා. දැන් ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මිශ්‍රණය හදාගන්න. ඒකට මම ඉස්සෙල්ලා අර දෙන්න කප් එකට දාලා හදාගත්තු පේස්ට් එක අබ දාලා විනාගිරි දාලා ඉඟුරු සුදු ලුණු කුරුණු පොතු ඔක්කොම දාලා හදාගත්තු පේස්ට් එක මම මේ විදිහට භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මම මේකට විනාගිරි ටිකක් එකතු කරනවා. ඔයාලට කැමති විනාගිරි වර්ගයක් යොදා ගන්න පුළුවන්. විනාගිරි අඩු වැඩි කරලා ඔයාලගේ රස අනුව එකතු කරගන්න.
දැන් අපි අර සුද්ධ කරගත්ත රටින්දි ටික මේකට දාලා හොඳට පොඩි කරගන්න ඕනේ. අතේ පොඩි කරගන්න තරමට මේක හොඳට පොඩි කරගන්න අපිට පහසුයි. බ්ලෙන්ඩර් එකේ දාලා පොඩි කරගන්න පුළුවන්. ඒ වුණාට ඒක ඊට වැඩිය අපිට මෙහෙම අතේ පොඩි කරගන්න එක ලේසි. මේ පේනවනේ මේකේ පාට වෙනස් වෙලා හොඳට ලස්සන පාටකට එනවා. අපි මෙහෙම පොඩි කරගන්නකොට කෑලි නැති වෙන්න අතේ පොඩි කරගන්න. ඔයාලට ඒක තේරෙනවා ටික වෙලාවක් යනකොට පේස්ට් එකක් වගේ අතට හැදිලා එනවා උකුවට. දැන් අපි රටින්දි ටික පොඩි කරගෙන ඉවරයි. මේ වෙලාවේ මම සෝස් ටිකක් එකතු කරගන්නවා. සෝස් ටික එකතු කරන්නේ මේකේ රස වගේම පාටත් ටිකක් වෙනස් වෙනවා මේකෙන්. කැමති නම් විතරක් සෝස් එකතු කරගන්න ඔයාලා. දැන් මේ මිශ්‍රණයට මම ගම්බිරිස් ටිකක් ඒ වගේම කහ කුඩු ටිකක් මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. එතකොට මේක රස තවත් වැඩි වෙනවා. ඒ ඔක්කොම පහේ ටික දාලා අපි දැන් මේක හොඳට හපව කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න ඕනේ. දැන් අපි සීනි ටිකකුත් මේකට එකතු කරගන්නවා. සෝස් එකේ පැණි රස මදි නිසා මැලේ අච්චාරුව අපිට පැණි රසට අවශ්‍යයිනේ. ඒ හින්දා අපි සීනි පොඩ්ඩකුත් එකතු කරගන්නවා. මතක තියාගන්න අපි රටින්දි එකතු කරලා තියෙන හින්දා හොඳ පැණි රසක් අපිට තියෙනවා. ඒ පැණි රස බලලා ඔයාලා සීනි එකතු කරගන්න. දැන් අපේ මැලේ අච්චාරුවට අවශ්‍ය වෙන මිශ්‍රණය අපි හදලා ඉවරයි. ඔක්කොම දේවල් දාලා අවසන්. දැන් අපි සුද්ධ කරගත්ත ලුණු, එතකොට අවු මිරිස්, මාළු මිරිස්, කැරට් මේ ඔක්කොම දේවල් එකතු කරලා කලවම් කරගන්න ඕනේ. පේනවනේ හරිම ලස්සනට රසට පාටට ඇවිල්ලා තියෙනවා අපේ මැලේ අච්චාරුව. ඉතින් යාළුවනේ ඔයාලත් මේක හදලා බලන්න. මොනවා හරි ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න, මැසේජ් එකක් දාන්න. ඉතින් මම ඔයාලට මේ වගේ තවත් වටිනා වීඩියෝ එකක් අරගෙන අහපව ඔයාලව හම්බ වෙන්න එනවා. මගේ channel එක subscribe කරලා නැතිනම් ඔයාලා subscribe කරන්න කියලාත් මං ආදරයෙන් මතක් කරන ගමන්
අදට මං ඔයාලගේ ගෙදරින් ගිහින් එන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක්.